බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ දෙවි කෙනෙක් ඇවිල්ලා ස්වාමීනි ඇස් දෙන් ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? දීපදෝ හෝති චක්කුදෝ. පහන් ආලෝක පූජා කරනකොට ඇස් ලැබෙනවා. ලස්සන ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? වස්ත්‍ර දුන්නොත් ලස්සන ලැබෙනවා. ඊට පස්සේ හුවා සැපේ ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? යාන වාහන දුන්නොත් සැපේ ලැබෙනවා. බලය ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? ආහාර දුන්නොත් බලය ලැබෙනවා. මේ ඔක්කොම පින් ලැබෙන්නේ මොකක් දුන්නොත්ද? නිවහනක් දුන්නොත්. සියලු ආනිසංස එකවර ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා යම් කෙනෙක් අන් අයගේ යහපත පිණිස ධර්ම අනුශාසනා කරනවාද ඔහු අමෘතය දන් දෙනවා කියලා. දෙන දේ ලැබෙනවා. ඉතින් ඒ නිසා සෙනසුන් පූජාව අතර කුටි සෙනසුන් තමයි අග්‍රම පූජාව. බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහනිසංසයි සිව්දිකින් වඩින සංඝයාට කුටි සෙනසුන පූජා කිරීම. එතකොට පැමිණි නොපැමිණි සියලුම සංඝයා නියෝජනය වෙනවා සාංගික කළ පූජා කරනකොට. ඒකට හේතුව තමයි දැන් වැඩ ඉන්න සංඝයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පැවතගෙන ඉන සංඝ පරම්පරාවෙම එක්තරා තැනක පුරුකක්. දැන් ඉන්න සංඝයා අතීත සංඝයා නියෝජනය කරනවා. දැන් ඉන්න සංඝයා හිටියොත් තමයි අනාගත සංඝයා බිහි වෙන්නේ. නිසා දැන් ඉන්න සංඝයා අනාගතයේ සංඝයාත් නියෝජනය කරනවද නැද්ද? එතකොට අතීත අනාගත වර්තමාන තුන් කාලෙම සංඝයා නියෝජනය කරනවා. එතකොට දකුණු දිශාවෙන් ආවත් සංඝයා සංඝයාමයි. බටහිරින් ආවත් නැගෙනහිරින් ආවත් උතුරින් ආවත් සංඝයා සංඝයාමයි. එතකොට සිව්දිකින් වඩින සංඝයාම නියෝජනය වෙනවා. වෙහෙරට පැමිණියත් සංඝයා සංඝයාමයි. නොපැමිණියත් සංඝයා සංඝයාමයි. ඒ නිසා සාංගික කළ පූජා කරනකොට පැමිණි නොපැමිණි සිව්දිකින් වඩින සියලු සංඝයා නියෝජනය වෙනවා. එහෙම නියෝජනය කරලයි සාංගික කළ පූජා කළේ. ඒ නිසා මහත්ඵලයි මහනිසංසයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ දෙවි කෙනෙක් ඇවිල්ලා ස්වාමීනි ඇස් දෙන් ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? දීපදෝ හෝති චක්කුදෝ. පහන් ආලෝක පූජා කරනකොට ඇස් ලැබෙනවා. ලස්සන ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? වස්ත්‍ර දුන්නොත් ලස්සන ලැබෙනවා. ඊට පස්සේ හුවා සැපේ ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? යාන වාහන දුන්නොත් සැපේ ලැබෙනවා. බලය ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? ආහාර දුන්නොත් බලය ලැබෙනවා. මේ ඔක්කොම පින් ලැබෙන්නේ මොකක් දුන්නොත්ද? නිවහනක් දුන්නොත්. සියලු ආනිසංස එකවර ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා යම් කෙනෙක් අන් අයගේ යහපත පිණිස ධර්ම අනුශාසනා කරනවාද ඔහු අමෘතය දන් දෙනවා කියලා. දෙන දේ ලැබෙනවා. ඉතින් ඒ නිසා සෙනසුන් පූජාව අතර කුටි සෙනසුන් තමයි අග්‍රම පූජාව. බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහනිසංසයි සිව්දිකින් වඩින සංඝයාට කුටි සෙනසුන පූජා කිරීම. එතකොට පැමිණි නොපැමිණි සියලුම සංඝයා නියෝජනය වෙනවා සාංගික කළ පූජා කරනකොට. ඒකට හේතුව තමයි දැන් වැඩ ඉන්න සංඝයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පැවතගෙන එන සංඝ පරම්පරාවෙම එක්තරා තැනක පුරුකක්.
දැන් ඉන්න සංඝයා අතීත සංඝයා නියෝජනය කරනවා. දැන් ඉන්න සංඝයා හිටියොත් තමයි අනාගත සංඝයා බිහි වෙන්නේ. නිසා දැන් ඉන්න සංඝයා අනාගතයේ සංඝයාත් නියෝජනය කරනවද නැද්ද? එතකොට අතීත අනාගත වර්තමාන තුන් කාලෙම සංඝයා නියෝජනය කරනවා. එතකොට දකුණු දිශාවෙන් ආවත් සංඝයා සංඝයාමයි. බටහිරින් ආවත් නැගෙනහිරින් ආවත් උතුරින් ආවත් සංඝයා සංඝයාමයි. එතකොට සිව්දිගින් වඩින සංඝයාම නියෝජනය වෙනවා. වෙහෙරට පැමිණියත් සංඝයා සංඝයාමයි. නොපැමිණියත් සංඝයා සංඝයාමයි. ඒ නිසා සාංඝික කළ පූජා කරනකොට පැමිණි නොපැමිණි සිව්දිගින් වඩින සියලු සංඝයා නියෝජනය වෙනවා. එහෙම නියෝජනය කරලයි සාංඝික කළ පූජා කළේ. ඒ නිසා මහත්ඵලයි මානසංසයි.